මේක ඇත්තටම ගවේෂණයක් කියලා දැම්මොත් වඩා ලස්සන. මේක 6 වෙනි පොත. ඒතර අපි සුද්දොන්ගේ වහල්ලු බවට පත් වෙලා යාචකයෝ පුලින්නු බවට පත් වෙලා තමයි දැන් මේ කරන්නේ. අපේම රටේ ගස් ටික අපිම කපලා පටවනවා. අයබෝන් අපි අදත් ඔබට පොතක් අරගෙන එනවා සබරගමුවෙන් වෙසක් මලක්. මේක ඇත්තටම වෙසක් මල් පිපෙන තැනක් ගැන ලියවිච්ච පොතක්. ඒ කියන්නේ මේ අපිට හම්බුණු පොත් අතර විශේෂ පොත් තියෙනවානේ. එකක් තමයි අර මම කියපු අර ඩාරියා ෆෝගේ නාට්‍ය පරිවර්තන දෙකක් ලැබිලා තියෙනවා. ඒකේ මම මේ තරුණ ඉලන්දාරියට ආරාධනා කරා නලින් ජයසේකරට පුළුවන් නම් ඒ විනාඩි 20 නාට්‍ය ඩාරියා ෆෝගේ විනාඩි 20ක නාට්‍යයක් තියෙනවා. පුළුවන් නම් ඒක මේ ආණ්ඩුකාර කාර්යාලයේ ශබ්දාගාරයට ඇවිල්ලා පොඩ්ඩක් පුළුවන් නම් ඒක කරන්න කියලා මම උට ආරාධනා කරා. ඊට පස්සේ තමන්ගේ ජීවන අත්දැකීම් අලලා පොතක් ලියලා තියෙනවා ගොඩකෙවල රෝහණ තිස්සයන්. ඔහු සඳ පහන් යාමේ කියලා ඔහුගේ කියන්නේ ඔහුගේ ජීවන චාරිකාවත් ඒකට එකතු කරු පරිකල්පනීය කාරණාත් එකතු කරලා ඒ පොත ලියලා තියෙන්නේ. ඒකත් අප වෙත ලැබෙනවා. ඊට පස්සේ මේ හම්බ වුණා මේකත් එක්තරා විදිහක චාරිකා සටහනක් කියලා කියන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ගවේෂණයක් කියලා කියන්නත් පුළුවන්. මේක ඇත්තටම ගවේෂණයක් කියලා දැම්මොත් වඩා ලස්සන. මේක 6 වෙනි පොත. මේ 6 වෙනි පොත නිසා මම මේ ගැන තොරතුරු හොයලා බැලුවා. අපි පුබුදුත් එක්ක එකතු වෙලා පුබුත් තමයි මට සම්පූර්ණ මේක සහයෝගය දුන්නේ. මේ 6 වෙනි පොත බවට පත් වෙන්නේ කොහොමද? මේ උරුමේ පංගින්දෙන් මෙන්න මේ පොත. ගජමන් වතක වරුණ තමයි මේ පොතේ නම. ලාංකේය අභිමානයේ ලොවට කියන සන්නාමය තමයි ඔහු එක නාමකරණය කරලා තියෙන්නේ. ඔහු ඇවිල්ලා මේ අපි මට හිතෙනවා මේ පහුවෙලා මුණ ගැසුණු. ඒ කියන්නේ පමාවී ආවසන්තේ වගේ නිකන්. ඔහු ඇයි මෙච්චර කල් මට අඳුර ගන්න පරක් වුණේ කියලා මම කල්පනා කරන්නේ. අර මම නවකතා, කෙටි කතා, කවි වගේ පැත්තකට මගේ හිත ටිකක් වැඩිපුර යොමු වෙලා තියෙන නිසා වෙන්න ඇති අජිත් වීරසිංහයන් මට අතෑරෙන්න නැත්තේ සමා වෙන්න මට ඒ ගැන. සහ මේ මම සාමාන්‍යයෙන් ඔය බුක් ෂොප් වලට ගියාම නිතරම මිලදී ගන්න පොත් වර්ග තියෙනවා. අන්න ඒකෙදි තමයි මට මේ විපත වෙන්න ඇත්තේ. ඒ අනුව මේක ලැබිලා තිබුණ ආණ්ඩුකාර කාර්යාලයට අජිත් වීරසිංහයන්ගේ මේ ගජමන් වතක වරුණ. ඒ අනුව අපි ඔහු පිළිබඳව කිසියම් සොයා ගැනීමක් සහ සොයා බැලීමක් කරා. ඔහු ඇවිල්ලා මේ සපරගමුවේ හාරන පාරණ රිංගන සපරගමුවේ පස්සයට යන ගිහිල්ලා ඒ සපරගමු උරුමය ලෝට ගේන හරි අසිරිමත් මිනිහෙක්. මේ අජිත් වීරසිංහ කියලා කියන්නේ ලොකු වයසක හදේකුත් නෙමෙයි මේ. ඔහු තනතුරක් මම ඔය හාදේ ඉලන්දාරියා කියලා කිව්වට ඔහු ඇවිල්ලා මේ රත්නපුර ලේඛනාගාරයේ නිලධාරී. ලේසි නෑ. ලොකු තනතුරක් දරන කෙනෙක්. 1853 ඉඳලා ඉංග්‍රීසි ආණ්ඩුවේ සියලුම ලේඛන සුරක්ෂිත කරලා අනාගත පරපුරට රැගෙන යන අසිරිමත් මිනිසා ඔහු අජිත් වීරසිංහයන් කියලා කියන්නේ. ඒතර මේ ඔහුගේ ඔය ලේඛනාගාරයේ අද වෙනකොට සපරගමුවේ ඔහුගේ ලේඛනාගාරය එක්තරා විදිහක පරමාදර්ශයක් වෙලා තියෙනවා ජාතික ලේඛනාගාරයට පවා. ඒ කියන්නේ ඔහු ඒ තරම් මේ සපරගමුව පිළිබඳව අවශ්‍ය ඕනෑම ලේඛනයක් අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙකුට ලබා ගැනීමට මේක අර අපි කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් මොකද කියන්නේ මේ තාක්ෂණීකරණය කරලා දෙනවා. ඒක ඇත්තටම අහන්න ලැබුණේ තාම ඉහළ ප්‍රවෘත්තියක්. එතකොට මේ ඔහුගේ පරමාර්ථය ඇයි මේ පොත් 6ක් ලියාගෙන මොකද්ද ඔහුගේ අරමුණ? මේ ඇයි මේ ගජමන් වතක වරුණ වගේ පොතක් ලියන්න මොකද්ද? ඔහු කියනවා ඔහුගේ පෙළඹවීම මං නිතරම කැමති දෙන්නේ. මං නිතරම මේ වෙසක් මලේ අගයන්නේ මෙන්න මේ දේ. ඒ තමයි මේ අර අතීතයට ඇවිද යන්න මා දිගු ගමන අර කපුගේ කියන්න වගේ පිය සටහන් මැකී නොමැත තව මා දිගු ගමනේ මගේම පියවර මත අඩි තබමින් ඔබේන දුටුවි මා පිටුපස්සේ. ඒක හොඳ දෙයක්. එතකොට ඔහු කියනවා මාළනී ලොකු පෝතාගම දිසාපතිනිය තමයි ඔහුගේ හිතේ මේ පළවෙනි වතාවට මේ බිජුවට පැල කරලා සපරගමුව හාරන්න පාරන්න රිංගන්න හොයන්න ගල්ලෙන් ඇතුලේ යන්න පස්සයට යන්න වතුරේ කිමිදෙන්න මෙන්න මේ ගල් ගුහා අස්සේ ඇවිදින්න අම්මා බලංගොඩ මානවයාගේ අඩිසටහන් දිගේ ඇවිදගෙන යන්න බලංගොඩ ඉඳලා බටදොඹල එන්නට යන්න මෙන්න මේ පාර කිව්වේ මේ මාළනී ලොකු පෝතාගම දිසාපතිනියත්
එවකට ආණ්ඩුකාර වීජමු ලොකු බණ්ඩාර ඇත්තටම ඔහු වියතෙක් උගතෙක් සහ ප්‍රඥයෙක් ඔහු සිංහල භාෂාව පිළිබඳ මහා ප්‍රඥයෙක් අපි ඒක පිළිගන්න අවිවාදයෙන් මෙන්න මේ අයගේ පෙළඹවීම මත එහෙම නැත්නම් ඔවුන් දුන්න උත්තේජනය මත තමයි මේ පොත් ටික ලියන්න පෙළඹුණේ කියලා ඔහු බොහොම නිර්ලෝභීව වචන වැය කරමින් ප්‍රකාශ කළා මේ නන් දෙක. එතකොට මේ ඉතිහාසයේ වැළලී ගිය අවම වශයෙන් අවුරුදු 36000කවත් ඉතිහාසයේ වැළලී ගිය බලංගොඩ මානවයාගේ පියසටහන් මත ඇවිද යන්න නූතන પરම්පරාව පොළඹවන්න ඉතිහාසයක් නැති ජාතියක් කියලා කියන්නේ හරියට බොන්සායි ගහක් වගේ පොළවේ පැලවෙලා මහ පොළවේ යටම තියෙන සීතලම දියවුල් පත්තලින් වතුර බීලා නිල් අහසින උසම උස තැනකින් සීතල සුළම් පහස විඳගෙන අතුපතර විහිදිලා සුවහසක් සකුණ කැලට ගින්නිවා සැනසෙන සිහිල් සෙවන සදන විශාල ගහක් පෝච්චියක පැල කළා ඒක බොන්සායි කළා අතු කපලා මුල් කපලා ඒක ගහක් කියලා හිතාගෙන ඉන්න සමාජයේට ඔබතුමා මේ කරන මහඟු කාර්යය මේ කරන වෙහෙස මහන්සිය මේන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? නිදිමතත් වෙහෙසත් කාන්සියත් විඩාවත් ඇරෙනකොට මම හිතන්නේ නැහැ මේ මූල්‍යමය ප්‍රතිලාභයක් ඔබට ලැබෙනවා කියලා. නමුත් අනිත් අයට වඩා හොඳින් නිින්ද යන බොහොම සුවදායි ශාන්ත සන්ධ්‍යාවල් එළමෙන සොඳුරු පුද්ගලයෙක් බවට පත් වෙනවා ඔබ වැනි මිනිස්සු. ඉතින් මේ ඔහුගේ උත්සාහය ඔහුගේ වචන වලින් කියනනම් සපරගමුවේ ප්‍රෞಢ ඉතිහාසය ලෝකයට රැගෙන යාම ඔහුගේ 25 වසරක මාධ්‍ය ජීවිතයක් තියෙනවා අජිත් වීරසිංහයන්ට. ඔහු මේ මාධ්‍ය ජීවිතය ඇතුලේ පුවත්පත්වලට ලියන ලද සපරගමු ඉතිහාසය පිළිබඳ ලිපි සහ ඒවා ඇතුළත් වූ කරුණු එක එක විදිහට සම්පින්ඩණය කරලා ඔහු ලියලා තියෙනවා. පළමු පොත ඒ කියන්නේ උරුමේ පන්හිඳින් කියන පොත් පෙළේ පළමු පොත හැටියට ඔහු ලියලා තියෙන්නේ. සමන්දේව වරුණ කියන පොත සමන් දෙවියන්ගේ ආත්ම හතරක් පිළිබඳව ඔහු මේකේ ලිපි රචනා කරලා තියෙනවා. දෙවෙනි එක තමයි පාරිසරික සුන්දරත්වයෙන්ද ලෝක උරුමයක් ලෙසද සිව් මහා ගංගාවන්ට පණ දෙන ජන්ම භූමිය විදිහටත් සිරිපා අසිරිය නමින් ඔහු මේ උරුමයෙන් පන්හිඳ දෙවෙනි පොත ලියලා තියෙනවා. මම මේ කියන්නේ මේ සපරගමුව ගැන උනන්දු වෙන ශ්‍රීපාදේ පිළිබඳව උනන්දු වෙන පරිසරයේ පිළිබඳව උනන්දු වෙන ගංගාවල දියවුල්පත් පිළිබඳව උනන්දු වෙන නූතන પરම්පරාවේ ආදරණීය පරිසරවේදීන්ට මම මේ කියන්නේ. ඔබ මුලින්ම ඉස්සෙල්ලම ෆලෝ කරන්න ඕනේ අජිත් වීරසිංහයන් මේ සිරිපා අසිරිය වගේ පොතක්. මොකද ඒ ඇවිද්ද පය දහස් වටී කියන එක මම හිතනවා අජිත් වීරසිංහයන්ට හරියටම ගැලපෙනවා. ඔහු ඒ තරම් ඒ වෙනුවෙන් ඇවිදලා තියෙනවා. ලන්දේ ඇලේ දොලේ කන්දේ ඕන දිහාවක ඇවිදපු කෙනෙක්. ඔහුගේ ඡායාරූප වල ඇත්තට මේක දකින්නත් තියෙනවා. ඔහුගේ තුන්වෙනි පොත උරුමේ පන්හිඳෙන් තුන්වෙනි පොත හැටියට ඔහු කරන්නේ බක්මහා අසිරිය කියන පොත. අවුරුදු උළෙලේ ඉතිහාසය. ඒ කියන්නේ රොබර්ට් නොක්ස් ලියපු තැන ඉඳලා හෝ අවුරුදු දහස් ගානක ඉතිහාසය තුළ අවුරුද්ද මොකද්ද? මෙන්න මේ අවුරුදු උළෙල ඉතිහාසය පිළිබඳව ඔහු ලියන පොත තමයි මේ බක්මහා අසිරිය. ඒකෙදී ඔහු ඒකේ ජීවමාන අර සාක්ෂි යොදා ගන්නවා. ඒ කියන්නේ ගවේෂණයකදී අත්‍යවශ්‍යයි මේ කාරණාව. ඔහු හම්බ වෙනවා අවුරුදු 100ක් ජීවමානව සිටින පුද්ගලයන්. හම්බ වෙලා මේ පුද්ගලයන් මීට අවුරුදු 100කට කලින් ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුදු 90ක් නේ එතකොට මතකය කියන එක අපි ගාවට එනවනේ අවුරුදු 90 දී. කියන්නේ අවුරුදු 10 දී. අවුරුදු 90කට කලින් කොහොමද අවුරුද්ද මොනවද ඒකේ තිබුණු හැඩතල මොනවද හැඩරුව මොනවද ගුණ සුවඳ කොහොමද මේ අන්‍යෝන්‍ය සම්බන්ධතා මානව ප්‍රේමය කොහොමද ගොඩ නැගුණේ හදපු රසකවිලි වර්ග මොනවද අවුරුදු ක්‍රීඩා මොනවද සාමාන්‍යයෙන් මැදින් මහේ මැද විතර කුඹුරු කපලා පාගලා ඉවර වෙලා දවස් 30ක විතර විරාමයක් ලැබුණම ගොවියෝ ගෙවිලියෝ ගම් දරුවෝ සහ ගැමියන් වියපත් ගැමියන් කොහොමද මේ දවස් 30 ගත කළේ කොහොමද වුන්ගේ මානව ප්‍රේමයේ එකිනෙකා අතර මුදා හරිමින් කොහොමද මේගොල්ලන් ජීවත් වුනේ ඒක හරි ලස්සනයි ඊට පස්සේ ඔහු ලියනවා සපරගමුවට මහඟු වටිනාකමක් එකතු කරලා දීලා තියෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ පවා දක්වා දිව යන වැළලී ගිය ඉතිහාසයක ශ්‍රේෂ්ඨත්වය දැනටත් කියාපාන බලංගොඩ කූරගල පිළිබඳව ඔහු අවුරුදු 16000ක උරුමය සොයාගෙන යන පොතක් ලියනවා. ඒ පොතේ නම ඓතිහාසික කූරගල. මීට අවුරුදු 16000කට එහා පැත්තේ කූරගල මොන වගේ තියෙන්නේ නැද්ද? අද කූරගල නවෝදය මොන වගේද?
මෙන්න මේ කාරණා ටික විශේෂයෙන්ම අපි ගරු බුහුමන් කළ යුතු ශ්‍රේෂ්ඨ චරිතය රාජ් සෝමදේව සර් මහාචාර්යවරයෙක් හැටියට ඔහුට බැබලෙන්න වැජබෙන්න සුවසේ ජීවත් වෙන්න අවස්ථාව තියෙද්දි අර බලන්ගොඩ කඳුමුදුන් වල සීතලේ ගැහිමින් සෙල්ලිපි කියවමින් ඉනිමන් බඳිමින් බොහොම දුෂ්කර කටුක ජීවිතයක් ගෙවන ඒ වගේම දුක්ඛ සෙයියාවෙන් සැතපෙන කටුක බොජුන් වළඳන තම ශිෂ්‍ය කණ්ඩායමත් එක්ක මේ දනුත් කොහේ හරි කටුක හොල් අතර සැරිසරන උරුමයක් සොයා යන මේ ශ්‍රේෂ්ඨ මිනිසා රාජ් සෝමදේව සර් අජිත් වීරසිංහයන් ඒ ඇසුර ලබලා තියෙනවා. ඒ වගේම අපිට සපරගමු උරුමය ලොවට කියාපාන සියලුම සාක්ෂි මේ මහ පොළොව උඩ තියලා දැස පියාගත් ඒ අසිරිමත් මිනිසා ශිරාන් දැරණියගල සර් මේ අපේ අජිත් වීරසිංහයන්ට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඒ මහෝත්තම ඇසුර විශේෂයෙන්ම මේ මහා ප්‍රඥයන් ඇසුරු කිරීමෙන් ලබාගත් ඒ විඥාණය ඒ භාවිතය මම හිතනවා අජිත් වීරසිංහයන් සතුව තියෙනවා. ඊට පස්සේ ඔහු ලියනවා පස්වෙනි පොතත් ඒකත් අර බක්මහාසිරිය දෙවෙනි කොටස හැටියට ඒක නම සිව්ගම් පුරයක වරුණ කියලා මේ පොත ලියන්නේ. මේකටත් ඔහු හොයාගන්නවා මේ සාධක. ඒ කියන්නේ සපරගමේ තියෙන නිදර්ශන මොනවද? මිරිස් ගල්, කුරහන් ගල්, දුම්මැස්ස මේ වගේ අර වලව්වල තියෙනවනේ තාමත් ඉතුරු වෙච්ච කුස්සියේ දේවල් තියෙනවා, ගෘහ භාණ්ඩ තියෙනවා, ගොවි උපකරණ තියෙනවා. මෙන්න මේ ටික එකතු කරලා අරගෙන ඒවා හරහා උත්සාහ කරනවා මේ බක්මහාසිරිය සිව්ගම් පුරයක වරුණ කියන පොතේදී ගොවිය ගොවිතැන් කරපු ආකාරය මේ වගේ අර නානාවිධ ශේෂ්ත්‍ර ඔස්සේ ඇවිදිමින් සැරිසරමින් චාරිකා කරමින් මේ අජිත් වීරසිංහයන් ගත්ත උත්සාහයේ 6 වෙනි පොත තමයි මෙන්න මේ පොත. මේ තමයි පුබුදු ගජමන් වතක වරුණ. ඒකෙදී මම ඔබට කියන්න ඕන ඔහුගේ පිදුම ගැන සඳහනක් කාලේ වැලිතලාවට යට වෙමින් මහා වනලැහැ තුල සැඟව තිබූ ඓතිහාසික උරුමයක් යලි ගොඩනගා ජාතියට දායාද කිරීමට අනුශාසකත්වය සපයන උතුම් ගෞතම ශ්‍රීපාද ස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින් නාහිමිපාණන් වහන්සේට මගේ ආදරණීය දෙමාපියන්ට රත්නපුර මහදිසාවේ 59 වන දිසාපති තැන්පත් වසන්ත ගුණරත්න මැතිතුමාට ගෞරව පෙරදැරිව මේ කෘතිය පිළිගන්වමි. මේ පොතේ කතුවරයා පිළිබඳ සඳහනක්. ඔහු ගැනත් මම වචනයක් නොකියුවොත් ඒක කුහකම. අජිත් වීරසිංහ කියලා කියන්නේ උරුමයේ පන්හිඳෙන් කතෘ දේශමානව කීර්ති මුළු දිවයිනටම සාම විනිසුරු මාධ්‍යවේදී සාමශ්‍රී. ඒතර මේ ටික නිකන් කුණු කානුවක් දිගේ ඔලුවට වැටිච්ච නෙවෙයි. මේ උපයා සපයාගත්ත දේවල්. ඒ කියන්නේ ලඳු බිම් කැලෑවල ඇවිදලා ගල්ලෙන් වල ගිහිල්ලා ඇලදොල දිගේ තරණය කරලා විහෙර විහාරවල සැරිසරලා මිනිසුන් හමු වෙලා ගත්ත දේවල් මේවා. ඒ නිසා මේ තනතුරු නම්බුනාම ඔහුට ගැලපෙන දේවල්. ඔහුගේ ඇඩ්‍රස් එකත් මම නොකියුවොත් හරිය නෑනේ. එළ මල්පේ රන්වල ගොඩකෙවල රත්න තමයි. මම ඉතිහාසය කරන දරුදැරියන්ට ඔහුගෙන් ගන්න පුළුවන් සේවය. ඒ කියන්නේ ඔහු ඔබේ පාසලට ගෙන්නගෙන කොහොමද දේශනයක් කරන්නේ? මොනවද ඔහුගෙන් ගන්න පුළුවන් දැනුම් සම්භාරය? සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ කියන්නේ ඔබ ශ්‍රීපාදේ ගැන ලියනවා නම් මම අර කියව පොත් ටික සපරගමුව ගැන ලියනවා නම් ඔබට මම හිතනවා මේ අජිත් වීරසිංහයන්ගෙන් විශාල සේවයක් ඔබට ගන්න පුළුවන්. මම ඔහුගේ දුරකථන අංකය කියන්න. ඔහු මේකේ දාලා තියෙන නිසා 071 33 76 991 තමයි ඔහුගේ දුරකථන අංකය. ඒතර මේ පොත් ටිකෙන් ඔබට විශාල පිටුබලයක් ලබා ගන්න පුළුවන්. ඔහු කරුණාවන්ත කෙනෙක් කියලාත් මම කියන්න ඕන. ඒ කියන්නේ මේ දුරකථන මතුවක් ගත්ත කියලා මේ කේන්ති ගන්න එහෙම කෙනෙක් නෙමෙයි. ඔහුත් එක්ක ඕනම වෙලාවක කතා බහ කරලා ඔබට දැනුම ලබා ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට උසස් පෙළ සාමාන්‍ය පෙළ ඉතිහාසය ආධාරන දරුදැරියන්ටත් උදව්වක් හිතේ මම කිව්වේ. එතකොට මේකේ පෙරවදන ලියන්නේ අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ ගැනත් මෙන්න මෙහෙම ඔහු සටහනක් තියෙනවා. මම ඒ ටික කියන්න ඕනයි. ඓතිහාසික කරංගොඩ පොත්ගුල් රාජමහා විහාරය සහ පැල්මඩුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති සියම් මහනිකායේ මල්වතු පාර්ශ්වයේ රත්නපුරසායේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය ධර්මකීර්ති ශ්‍රී සුමංගල රත්නපාල අවසරයි නායක හඳුරන්නේ ධම්මරක්ඛිතා අභිදාන ගෞතම ශ්‍රීපාද ස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින නායක හම්පාන් වහන්සේ. උන්වහන්සේ තමයි මේකේ මේ
පෙරවදන ලියන්න නිසා ආශිර්වාද. මං හිතනවා ඒකට ඉන්න එකම කෙනත් සුසුම කෙනත්. අවිවාදයෙන් උන්වහන්සේ තමයි. හේතුව උන්වහන්සේ ශ්‍රීපාද ස්ථානාධිපති. ඒ වගේම වේහල්ලේ පරපුරට තමයි ශ්‍රීපාදේ උරුම වෙලා තිබුණේ. එක්තරා සෝචනීය අවස්ථාවකදී වේහල්ලේ පරපුරෙන් මේ ශ්‍රීපාදය උදුරා ගන්නවා. පසු එය නැවත ලබා ගැනීමට හැකි වෙනවා. මෙන්න මේ පිළිබඳව. ඒ කියන්නේ මම හිතන හැටියට සපරගම ඉතිහාසය කොලයක් බලන්නේ නැතුව හිටි වනම එක දිගට නමක්වත් වර්ෂයක්වත් පැටලෙන්නේ නැතුව කියන්න පුළුවන් එකම කෙනා දඹදිව නායක හඳුරු. ඒ තරම් මතකයක්, ඒ තරම් නිර්වුල්, ඒ තරම් පැහැදිලි, ඒ තරම් සුපසන් මතකයක් මම ඇත්තටම දැකලා නැහැ. වර්ෂත් එක්ක, පුද්ගලයොත් එක්ක, නම් එක්ක, ස්ථාන එක්ක එහෙම පැහැදිලි කිරීමේ අසාමාන්‍ය හැකියාවක් තියෙනවා දඹදිව අපේ නායක හඳුරන් වහන්සේට. ඉතින් උන්වහන්සේ මේ ලිපියේ මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. මට අවසර නායක හඳුරන් වහන්සේගේ ලිපියෙන් කීප පළක් උපුටා ගන්නට. මේ පලාපත්ගල දේව ප්‍රතිරාජ පිරිවෙන මේක 13 වෙනි සියවසේ තමයි මේ ස්ථාපනය වෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ අමාත්‍යවරයෙක් දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් මේ පිරිවෙන ආරම්භ කළ බවක් තමයි කියවෙන්නේ. ඒතර මෙහි මම දැක්කා ඉතිහාස පොතක තියෙනවා මේ පිරිවෙනේ වාසය කළාය කියලා සිදත් සංගරාවලිය වේදේ හාමුදුරුවෝ. පමණක් නෙවෙයි මම දැක්ක පොතක තියෙනවා මේවා ඉතින් විවාදාපන්නයි. ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රත්නාවලියපු ධර්මසේන හාමුදුරුවෝ තමයි මේ වසන්තස කියලා කියන්නේ සපරගම රත්නපුරේ 59 වෙනි දිසාපතිවරයා වසන්ත ගුණරත්න සර්. ඔව් මේ සඳහා මේ විශාල පෙළඹවීමක් කළා තිනවා මේ තරුණ ලේඛකයාව. ඒ කියන්නේ අජිත් තීරසිංහ පොළඹවලා තියෙනවා. සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. කුරුවිට තියෙන හමුදා කඳවුරෙන් අනුඛණ්ඩයෙන් හමුදා බටයන් ගිහිල්ලා ඒ ගජමන් නෝනගේ අම්බලම තිබුණු තැන හොයලා බලලා එතන පිළිසකර කිරීමේ කටයුතුත් පුනරුත්ථාපනය කියන්නේ සමාවෙන්න නැවත ඉදිකිරීම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා සම්පූර්ණ සහයෝගය දීලා තියෙන මේ වසන්ත ගුණරත්න මැතිතුමා. ඒතර සපරගම මිනිස්සු හැටියට අපි ඔබතුමාට අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න ඕන මේ වගේ සත්කාරයකට අජිත් තීරසිංහයන්ව පෙළඹවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ මේකේ පරිච්ඡේද තියෙනවා 12ක්. මේ හැම පරිච්ඡේදයක්ම අණු කොටස් වලට බෙදලා තියෙනවා මේ පොතේ. ඒක අර විශ්වවිද්‍යාලයේ තියෙනවනේ අර පොත් හදනකොට හදන්නේ අනුඡේද වලටනේ. ඒ කියන්නේ විද්‍යාර්ථීන්ගේ කියවීමේ පහසුව සඳහා කරුණු ධාරණය කර ගැනීම පහසුව සඳහා තමයි ඔය අනුශාන් ඒ කියන්නේ අණු කොටස් වලට බෙදන්නේ. ප්‍රධාන මාතෘකාව ඊට පස්සේ කුඩා මාතෘකාව වලට බෙදන්නේ එකක් ස්මෘතිය මතකේ රඳවා ගැනීම පහසු කිරීම සඳහා. අනිත් එක ලියන කෙනාට ඒක ලියන්න ලේසි එහෙම අණු කුඩා කොටස් වලට බෙදාගත්තම. ඒ අනුව මේ ගවේෂණාත්මක ග්‍රන්ථයක තියෙන මූලික ලක්ෂණය. එනම් කුඩා අණු කොටස් වලට බෙදමින් මේක පරිච්ඡේද 12ක් යටතේ තමයි පොත පෙළ ගස්සලා තියෙන්නේ. ඒ සෑම පරිච්ඡේදයක්ම අර මම ඉස්සෙල්ලා වගේ කුඩා කොටස් වලට බෙදමින් තමයි පොත ලියන්නේ. ඊට පස්සේ මේ මම මේකේ ලිපි දෙකක් විතරක් උපුටා ගන්නවා. ඒ ලිපි දෙක එකක් තමයි ශ්‍රී පලාබද්දල සිට සිරිපා මළුව දක්වා යන මේ ගමන පිළිබඳව ඔහු ඒ පාර ඒ කියන්නේ ඒ පාර පිළිබඳව ඔහු ලියලා තියෙන තොරතුරු ටික. ඒකෙදි මේ මට හම්බ වුණා මෙන්න මෙහෙම කතන්දරයක්. මම ඇත්තට මේ ටික වලින් පිළිබඳව පොඩි දැනුමක් කියන්නේ මාගාව එකතු කරගත්ත කුඩා දැනුමක් තිබුණා. ඒක විශාල දැනුමක් බවට පත් කළේ අජිත් තීරසිංහයන්. ඒක කියන්න ඕනම මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයට කියලා තියෙනවා ආදම් කියන්නේ දෙව් පියාණන් වහන්සේගේ පතුල ඇඩම් ස්පීට් ආදම්ගේ පාදය තියෙනයි කියලා සිරිපාදේ. ඒ නිසා මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍ය තීරණය කරලා තියෙනවා මේ සිරිපතුල බලන්න එන්න. මෙහෙම ආපු කතාවක්, ආපු පුවතක්, ආපු තොරතුරක් තියෙනවා ෆර්සියාවේ. මේ ෆර්සියාවේ කවියෙක් නම අස්රෆ්
මේ අශ්රප් ලියපු පොත තමයි සනාර්නාමා සෙකන්දර් කියන පොත. මෙන්න මේ පොතේ මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ පැමිණීම පිළිබඳව තියෙන සටහන අපේ අජිත් තීරසිංහයන් මේ පොතට එකතු කරලා තියෙනවා. මේ ෆර්සියානු කවියාගේ සටහන. ඒ වගේම 1344 දී ලංකාවට ආපු මොරොක්කෝ ජාතික ප්‍රඥා ඔහුගේ නම ඉබන් බතුතා. ඔහුගේ මේ සඳහනකුත් මේක අස්සේ තියෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රීපාදයේ පිළිබඳව ලියපු සටහන්. මේ ඇරෙනකොට ඔහු ටිකක් අලුත් කාරණාවක් කියනවා. මම හිතනවා ඒක සපරගමුවේ අපිට හිතන්න හොඳ තැනක් කියලා. ඒ තමයි මේ බුදුන් වහන්සේගේ සිරිපා පහසින් පරම පිවිතුරු වන්නට පෙර සිටම ශ්‍රීපාදය ඒ අවට ගම්වල හිටපු මිනිසුන් විසින් සූර්ය නමස්කාරය සඳහා භාවිතා කළායි කියන එක. මේක මම හිතනවා මේ ඉතා හොඳ ප්‍රවේශයක්, හොඳ කුරුබිලියක් කියලා අලුත් පරම්පරාවට. එතකොට මේ අලුත් පරම්පරාවේ තරුණ දරුවන්ට අලුත් කෝණයකින් අලුත් විදිහකට බලන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. මොකද ශ්‍රීපාදයේ හුදකලා කඳුමුදුනක් හැටියට තිබුණු තැනක් නම් බුදුරජුන් විසින් උන්වහන්සේගේ සිරිපතුල එහි තබාවිද. එහෙනම් ඒ වෙනකොටත් මිනිසුන් යමින් එමින් සිටි තැනක්. නිසා එහි තියෙන පූජාර්භ බව, ගෞරවනීය සහ වන්දනීය බව තවදුරටත් දියුණු තියුණු කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් සිරිපතුල තැබුවායි කියන නව මානය අජිත් තීරසිංහයන් මේ පොත හරහා මතු කරනවා. ඔහු කියන්නේ ශ්‍රීපාදයේ වටේ හිටපු ගැමි ජනතාව. එතකොට ඔහු කියන කතාව ලොකු කතාවක්. ඔහු කියන්නේ මේ වෙනකොටත් ශ්‍රීපාදයේ අවටගම් ජනාවාස වෙලා තිබුණා. ඒ ජනාවාසවල මිනිස්සු මේ වෙනකොටත් ශ්‍රීපාදයට ගියා. ඒ ගියේ සූර්ය නමස්කාරය සඳහා කියලා. මේක මම හිතනවා අලුත් මානයකින් අලුත් කෝණයකින් බලන්න ඔබේ හිතට පෙළඹවීමක් ඇති කරાવી කියලා. ඊට පස්සේ මේ මම මේකේ ටිකක් අර පනාමුරේ කතාව නැවත සිහිගන්වමින් මාව තැතිගැන් වූ සහ මාව සසල කළ ලිපියක් තිබුණා. ඒකෙන් තොරතුරු කීපයක් මම ඔබට කියන්න ඕන. ඒ තමයි ඇත් පරපුර ගැන තියෙන කතාව. මම ඇත්තටම සපරගමුව ගැන කියෙව්වා. විශේෂයෙන්ම කිරියල්ලේ ඥාන විමල හාමුදුරුවන්ගේ පොත් ටික සහ එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ සපරගමුව ගැන ලියපු සමහර ලිපි රචනා. මම මේ තොරතුර හරියටම මේ මොනවද කියන්නේ අපි සංඛ්‍යාලේඛන සහිතව පළමුවරට කියවගත්තේ අජිත් තීරසිංහයන්ගෙන්. එතකොට මගේ මේ ගෞරවය ඔබටයි. මෙන්න මේ ලිපිය. ඒකට පනාමුරේ ගැන කියවලා වාගාව තියෙන මේ තිගැස්ම මම පනාමුරේ කියුවේ තාම පොඩි කාලෙක අවුරුදු 7 8 වගේ කියන්නේ 7 8 පන්ති වල ඉන්න කාලේ වගේ කියවලා මේ තාමත් මගේ හිතින් ඉරේස් වෙන්නේ නැති අතිශය දුක්ඛිත හැඟීමක් මට තියෙනවා මේ පනාමුරේ අත්රාජගේ කතාව පිළිබඳව. ඒ කියන්නේ මිනිස්සු එච්චරම වල් වැදුණු නිර්දයා සම්පන්න මිනිස්සු වුණාද? සල්ලි නිසා ඕනෑම දෙයක් කරන මිනිස්සු ඉන්නේ අද කියලානේ අපි නිරූපණ නැහැනේ. එහෙම නැහැනේ. මේ බලන්නකො මොහුගේ ලිපිය කියනවා සිරිපා අඩවි ඇත් පරපුර කියන ලිපිය විතරයි මම තෝරගන්නේ ඔබට. මේකෙදි කියනවා මේ 1820ට පෙර මේ වනාන්තරවල හිටපු අලියතුන් කුල 8ක අලියතුන් මෙහි ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ 1818න් පස්සේ අපි උඩරට කැරැල්ල සමාවෙන්න වෙල්ලස්සේ කැරැල්ල පරාද වුණාට පස්සේ කැරැල්ල නෙමෙයි ඒක ඇත්තටම අරගලේ පරාද වුණාට පස්සේ මේ අරගලේ කියන වචනේ මට දුන්නේ ප්‍රසිද්ධ ඉතිහාසයේ සර් කෙනෙක්. හිමාත්‍යා බස්නායක කියලා පැල්මඩුල්ලේ ඉන්න. ඔහු මට කිව්වා කැරැල්ල කියලා කියන්න එපා. කැරැල්ල කියලා කියන්නේ පවතින පාලන ක්‍රමයට විරුද්ධව ඇති කරන දේවල්. ඒ කියන්නේ හොඳ පාලන ක්‍රමෙන් නමුත් අරගලේ කියලා කියන්නේ සාධාරණ යුක්තිසහගත අරමුණක් වෙනුවෙන් මිනිස්සු කරන දේ අරගලේ කියලා එතුමාව නිවැරදි කළා. මට මේ වෙලාවේ දැනුත් ඒක මතක් වෙනවා. හේතුව මම නිදහස් දිනේ දවසක් කතාවක් කරනකොට ස්ටේජ් එක ගාවට ඇවිල්ලා මොහු මට කියලා ගියා මේ වචනේ නිවැරදි කරන්න කියලා. සර් අදත් මට ඒ වචනේ වැරදුනා. ඇත්තට මේක නම අරගලේ. ඒතර මේ 1838 කෝල්බෘක් සංස්කරණත් එක්කත් ඊට 48 මාතලේ අරගලය පරාජය වීමත් සමගම මේ මුඩුවින් පනත හරහා මේ ඉඩකඩම් අත්පත් කරගන්නකොට ඒ
වගාවන් සඳහා ඉංග්‍රීසින් විසින් වගාවන් සඳහා මේ වනාන්තර එලිපෙහෙලි කරපු බවත් ඒ එලිපෙහෙලි කරනකොට වන සතුන් මරා දැමූ ආකාරය තමයි මේ කවුද අපේ අජිත් වීරසිංහයන් ලියන්නේ. ඔහු කියනවා මේ 1871 දී රුමේනියානු රජයත් එක්ක අපි ඇති කරගත්තලු ගිවිසුමක් දැව විදේශගත කිරීම සඳහා. ඒකට ලංකාවේ මේ වනාන්තර ටික අසීමාන්තික ලෙස සහ නිර්දයා සම්පන්න ලෙස කපා කොටා තූතූ කොට නැව්ගත කිරීමේ ප්‍රතිඵලය තමයි ඔහු මේක කියන්නේ. වනාන්තර වලට දැන් මේකට ගත්තේ මතක තියාගන්න දේශීය සිංහලයන්. අපි තමයි ඒකට එකක් බය කිරීම නිසා අනික අපි ගාවතේ ධන ලෝභය නිසා. ඒතර අපි සුද්දොන්ගේ වහල්ලු බවට පත් වෙලා යාචකයෝ පුලින්නු බවට පත් වෙලා තමයි දැන් මේ කරන්නේ. අපේම රටේ ගස් ටික අපිම කපලා පටවනවා. ඊට පස්සේ මේගොල්ලන්ට මේ වනාන්තරවල විශාල තර්ජනයක් වුණාලු වන අලි සායතු. ඔන්න අහගන්නකො ඔබේ හද කීතු කරවන වේදනාත්මක කතාව. එක අලියෙක් මරපුවම ඒ පුද්ගලයාට දුන්නලු රුපියල් 50ක්. 50ක් කියලා කියන්නේ මේ 1871 මං හිතන්නේ අද මුදලට නම් ලක්ෂ ගාණක් වෙයි මේ මුදල. 50ක් දුන්නලු. ඊට පස්සේ ඇතෙක් මරලා දල දෙකත් එක්ක ගෙනාවොතින් රුපියල් 100ක් දුන්නලු. නිකන් ඔබ හිතන්න මේ නිකන් මොනවා කරලා අර්ථ දක්වන්නද කියලා නේද? මේ සමහරව එක දවසට 3 දෙනෙක් මැරුවලු. ඒක තමයි ඒකේ තියෙන ආත්ම වේදනාත්මක දේ. එක දවසට 3-4 දෙනා බැගින් මරලා දැම්මලු. එතකොට මං හිතන හැටියට මේ සිරිපා හිමේ වටේ හිටපු අලියතුන්ගේ ශෝකාන්තේ අපිම ගිනි දණ්ඩෙන් තමයි ඉවර කරලා තියෙන්නේ. ජනාවාස බිහිවීම, නව ගොවි බිහිවීම සහ ජනපද ව්‍යාප්තිය කියන කාරණා තුනක් ඔහු මේක අතරින් තාම තාර්කිකව මේ අජිත් වීරසිංහයන් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඔහු කියනවා මේ සංඛ්‍යා ලේඛන ටික මම ඔබට කියන්නම්. මෙන්න මෙහෙම 1920 හිටියලු වනාලි 60ක්. ඊට පස්සේ 1950 වෙනකොට හිටියලු 45ක්. මේ සිරිපා හිමේ ඉන්න අර කුරු අලි ගැන මේ කියන්නේ. 2021 දී ඔබ දන්නවද 13 දෙනායිලු ඉන්නේ. 13 දෙනෙක් ඉන්නවලු. ඊට පස්සේ ඒකෙත් මම හිතන්නේ ලක්ෂපාන දියඇල්ල පැත්තේ උඩහා මිනිස් ඇසකට හසු නොවෙන්න තාමත් සැඟවෙමින් යන අලි කීප දෙනෙක් ඉන්නවා කියලා තමයි අජිත් වීරසිංහ. මේක මේ හිතලුවක්වත් නෙවෙයි. ඔහු එච්චර ඇවිද්ද පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔහු මේ සඳහා විශාල මහන්සියක් කියලා මේ පොත කියවපුවම ඔහුගේ මහන්සියට මන් දන්නේ මොන මිලක් ලැබුණද කියලා මේ පොත ලියලා මේ පුද්ගලයාගේ මහන්සියට මේ වෙහෙසට ආධ්‍යාත්මික සුවේ පමණක්ම මිනිහෙකුට උරුම කරලා දීලා සැනසෙන්න පුළුවන්ද කියලා මම කල්පනා කරේ. මේවට විශාල මිලක් ගෙවන්න ඕනේ. ඇත්තටම රජයක් හැටියට මැදිහත් වෙලා මේ ශ්‍රේෂ්ඨ පර්යේෂකයන්ට මම අපේ ආණ්ඩුකාරතුමියගෙන් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ මේ පර්යේෂණශීලී මිනිස්සුන්ට විශාල වටිනාකමක් දෙන්න ඕන මැඩම්. හේතුව මේ වගේ කැපකිරීම කරලා පොත් ලියන මිනිස්සු ඇත්තටම නෑ මොනවා හරි හතරක් ලියලා ස්වර්ණ පුස්තක වෙන්න හදන රටක තමන්ට කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මේ වගේ පොත් ලියන මිනිස්සු හරි දුලබයි. ඉතින් මේ මම දැන් කියමින් හිටියේ මේ අලි මැරිල්ල ගැනනේ. එතකොට අලි 13 දෙනෙකුට සීමා වෙනවා. ඊට පස්සේ ආපහු අලි පිළිබඳව එහෙම ලොකු කතාවක් ඇවිල්ලා නැහැ. මම ඔබට කියන්න ඕන මේ අලුත්ම තරුණ දරුවන්ට සිරිපාද ගැන නිකන් ඔබට නිකන් පොඩි මොකක්ද අපි කියන්නේ නිකන් පොඩි නිකන් ආසයි හිතන පොඩි චූටි පොඩි කොටසක් කියන්න. ඒ තමයි මේ සිරිපාදේ පඩි කොච්චර තියෙනවද කියලා ඔබ හිතනවා. ඒකෝනේ එක පඩියක් ගානේ ගණන් කර යන්නත් වෙයි. දැන් මේ අජිත් වීරසිංහයන් මේ අපේ වසන්ත සයකගේ ගමනක් නෙමෙයි ඒකේ තියෙන්නේ. සිරිපාදේට රජමාවතෙන් තියෙනවා පඩි 11210ක්. පඩි 11210ක් තියෙනවා. ඒ වගේම රජමාවතෙන් උඩමළුවට තියෙනවා කිලෝමීටර් 7.8ක්. ඔබට පයින් යන්න වෙනවා කිලෝමීටර් 7.8ක්. එතකොට යන්න එන්න ගියාම ඔබට කිලෝමීටර් 15ක් විතර මේ ගමන අයිති වෙනවා. එතකොට තරුණ දරුවන්ට මේක ඇතුලේ පොඩි ප්‍රීතියක් ඇති වෙනවා සහ සතුටක් ඇති වෙලා මේ
තරණය කරන්න ආසාවක් එනවා. ඉතින් මේ ටික තමයි මේ වටිනා ලිපි පෙළක් මේකේ තියෙන ලිපි ගොන්නක් තියෙන මේ පොත හැම විනාඩි ගානකට සීමා කරලා මේ වැඩේ කරන්න අමාරුයි. මේකේ කියන්නේ මේ ගජමන්සල් නැත්තම් මේ ගජමන් නෝනා ඊටාම සුප්‍රකට දෝන ඉසබෙල් කොර්නේලියා ගජමන් ආරච්චිගේ දුව ඇගේ ජීවිතය ඇගේ ශෝකාන්විත ජීවිතය ඇගේ විවාහ දෙකක් අසාර්ථක වෙනවා. ඊට පස්සේ ඇලපාත මුදලට පෙම් කළ බවක් සඳහන් වෙනවා. ඊට පස්සේ ජොන් ඩොයිලිත් එක්ක එහෙම සම්බන්ධයක් ඇති කරගත්ත බවත් ඊට පස්සේ ජොන් ඩොයිලි විසින් ඇයට අම්බලන්තොට නෝනාගම ලබා දුන් බවත් මේ වගේ ඉතිහාසය තුල තියෙන ගජමන් නෝනා පිළිබඳ කතාව මේකේ ඔහු ලියනවා. ඊට පස්සේ ගජමන්සලේවත් මේ ගජමන් නෝනාගේ අම්බලම නමින් මිනිස්සු හඳුන්වනවා. ඒකට ගජමන් බංගලාව කියනවා, ගජමන් වලව්ව කියනවා. මේ වගේ විවිධ නම් කියනවා. කොහොමද ඒක ශක්තිමත්, ඒ වගේම පෞරාණික, ඒ වගේම තාම පහසුකම් සහිත ගොඩනැගිල්ලක් තිබූ බව අජිත් තීරසිංහයන් මේ පොතේ සඳහන් කරලා තියෙනවා. ගජමන් නෝනා පිළිබඳ ඔබ තොරතුරු බොහෝ දන්නා නිසා මම ඒ ගැන අපව කියන්නේ යන්නේ නැහැ. ඒ පිළිබඳ ප්‍රවෘත්ති තා සුලභව දක්නා ලැබෙන නිසා. ඒ අනුව අජිත් තීරසිංහයන්ට අපි ආණ්ඩුකාර කාර්යාලයේ අපේ මේ ආණ්ඩුකාරතුමිය විශේෂයෙන්ම ඇගේ මේ සෙත මෙත ශාන්තිය සහ කරුණා නොවෙන්න මේ පොත් පිළිබඳව සපරගමුවේ ඔබට දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ සපරගමුවේ ආණ්ඩුකාර වරුන් ලෙස පැමිණි බොහෝ දෙනා අතර සුවිශේෂ වෙන්නේ ඇගාව තියෙන මේ සායි ප්‍රේමීතේ නිසා. එහෙම නොවුණා නම් අපිට මේ සත්කාරය කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ එතුමියටත් මේ වෙලාවේ ස්තුති කරමින්ම අජිත් වීරසිංහයන්ට සුබ පතනවා. තවත් පොතකට අත දිගු කරන්නට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබෙන්නේ කියලා. බොහොම ස්තුතියි.